හායි යාළුවනේ මගේ යාළුවෝ සියලු දෙනාට මයිබෝන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවනේ මේ අරන් ආපු වීඩියෝ එක ඔයාලට කියන්න හදන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ආඩියම්බලම ප්‍රාදේශීය සභා පාරේ තියෙන නිවසක් සහිත අනර්ගිඩමක් ගැන තමයි. නිදහස් නිස්කලංක ආරක්ෂිත සාමකාමී වටපිටාවක් සහිත පදිංචියට මෙන්ම ආයෝජනයට එකලෙස ගැලපෙන ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. නිවසක් සහිත මේ අනර්ගිඩම ගත් කල පර්චස් 135කින් පමණ සමන්විත වෙලා තියෙනවා. ඉඩමට පිවිසීමට පුළුල් මාර්ග ප්‍රවේශයක් ඇති අතර සියලුම ගමනාගමන කටයුතු ඉතාමත් පහසුවෙන්ම කර ගැනීමට හැකියාවක් තියෙනවා කියලත් ඔයාලට මතක් කිරීමක් කරනවා. මෙම ප්‍රදේශය සංචාරක ආකර්ෂණයේ බහුලව ඇති ප්‍රදේශයක් බැවින් මෙම විශාල ඉඩම සංචාරක ශේෂ්ත්‍රය ආශ්‍රිත ව්‍යාපාරයක් කිරීමටද එකලෙස ගැලපෙනවා කියලත් ඔයාලට දැනුම් දීමක් කරනවා. මෙම ඉඩමෙහි විශාල පැරණි නිවසක් ඇති අතර මෙම නිවස ගත් කල ශාලයක්, නිදන කාමර 6ක්, නාන කාමරයක්, කෑම කාමරයක් ඇතුළුව මුළු තැන්ගයකින්ද සමන්විත වෙලා තියෙනවා. තවද නිරෝල් ඔප්පු සහ සියලුම නීතිමය ලේඛිලිද මෙම ඉඩම සතුව පවතිනවා කියලා ඔයාලට මතක් කිරීමක් කරනවා. සියලු නාගරික පහසුකම් වලට ආසන්න ඇති මෙම අනර්ගිඩමේ සිට මිනුවන්ගොඩ කටුනායක බස් පාරට මීටර් 300ක්ද, මිනුවන්ගොඩට කිලෝමීටර් 5ක්ද, කටුනායක හා කටුනායක ගුවන්තොටුපළට කිලෝමීටර් 5ක්ද, කටුනායක අධිවේගී පිවිසුමට කිලෝමීටර් 6ක්ද වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. තවද ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල්, සාප්පු සංකීර්ණ සුපිරිවෙන්ද සෙල්, බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවාවන් සඳහා ඉතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවද මේ ඉඩම ඉදලා පවතිනවා. ඉතින් යාළුවේ පදිංචීමට ඉතාමත් සුදුසු තත්ත්වයේ පවතින මෙම නිවසට කිසිදු වටිනාකමක් අය නොකර ඉඩමේ වටිනාකමට පමණක් ලක්ෂ 550ක් වැනි මුදලකට අලෙවි කරනවා කියලා තමයි දැනුම් දීමක් කරන්නේ. ඔයාලා මිලදී ගන්නවා නම් මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලාත් දැනුම් දීමක් කරනවා. ඉතින් ඔයාලට මේ ඉඩම පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් යාළුවේ මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බෙහෙවින්ම ස්තුතිවන්ත වන ගමන් ආයෙත් මෙවැනි වීඩියෝ එකක් අරගෙන ඔයාලා අතරට එනකන් අදට නවතිනවා. ගිහිල්ලා එන්නම්. සියලු දෙනාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.